Hai යාළුවනේ සුබ දවසක්. අපි අලුත්ම නාලිකාවක් පටන් ගන්න අද සිට Rights and Bites. අමුතු නමක් නේද? එහෙනම් මෙතන වෙන්නේ අමුතු දේවල්. ඔබට පේනවා ඇති. පාම් පෙති තියෙනවා. කූල් ඩ්‍රින්ක් එකක් තියෙනවා. මේකේ වෙන්නේ මොනවද කියලා ඔබට තව විනාඩි කීයකින් බලා ගන්න පුළුවන්. මේ අපි ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ channel එකත් එක්ක රැඳී සිටින්න. ඔබට අමුතු දේවල් ඉදිරියේදී දැක බලාගත හැකි නොගැලපෙන කෑම අපි ගලපගෙන කන්නේ කොහොමද කියලා අපි තව තත්පර කිහිපයකින් ඔබට පෙන්නනවා. එහෙනම් වැඩි අටුවාටික අවශ්‍ය නැත. අපි වැඩේ කරලා බලමු යාළුවනේ. එහෙනම් පිට් එක කරමු. හරි. ඔබට පේනවා ඇති මේ කූල් බීම් එකක් ඔරෙන්ජ් ක්‍රෂ් කියලා මේක සීල් කරලා තින්නේ මේ දීසිය බුත් නෑ මේකේ. දැන් මම මේ ඔරෙන්ජ් ක්‍රෂ් එක අරලා සීල් කරලා තියෙන බලන්න සද්දෙත් ඇහෙන්න පුළුවන්. ඔය ඔන්න සද්ද පිට වෙනවා සීල් කරපු ඔරෙන්ජ් ක්‍රෂ් එකේ. දැන් මම මේක කඩලා මේ දීසියට ටිකක් හලා ගන්නවා. ඔබට පේන්නේ නැති මම හලා ගත්තා. දැන් මොකද වෙන්නේ? ඔය හිතා ගන්න බෑද? දැන් මොකද වෙන්නේ? හරි. මගේ මේක ප්‍රියතම කෑමක්. ඔබලා මම විතර පත් වෙනත් එක තියෙනවා. ඔබලා ප්‍රථම වතාවට ඔබලා මේ දේ බලන්නේ අන්න ඒකයි අපි නාලිකාවේ Rights and Bites නාලිකාවේ වෙනස. ඔබලා දැක්කම නැති දේවල් ඉදිරියේදී අපි ගොඩාක් පෙන්වන්න හිතාගෙන ඉන්නවා. ඒකින්ද අපේ Rights and Bites නාලිකාවත් එක්කම රැඳී සිටින කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙනම් අපි වැඩි බලන්න ගමුද එහෙනම්? හරි. ඔන්න එම්ම පාම් පෙත්ත අන්න යන්නේ. ඔරෙන්ජ් ක්‍රෂ් සමග පාන් කෑම. බලා මීට කලින් මේ දේ දැක තියෙනවද ලෝකෙ කොහෙවත්? එනවද කියලා? මාර රහයි යාළුවෝ. ඔරෙන්ජ් ක්‍රෂ් සමග පාන් මම කනවා. අපි කොහොමද අමුතුම දේවල් තමයි අපි හිතාගෙන ඉන්නේ මේ channel එකේ කරන්න. බලා අතරම බුදුම වෙනවත් ඇති. ඔරෙන්ජ් ක්‍රෂ් තමයි කොහොමද පාන් කන්නේ? දැන් සාමාන්‍ය පාන් කන්නේ පරිප්පු හොද්දක් එක්ක නැත්නම් මාළු හොද්දක් එක්කනේ. නමුත් මේ අපි මේ ඔරෙන්ජ් ක්‍රෂ් එක කොහොමද මේ කන්නේ කියලා අපිට පුදුමත් වෙනවා ඇති. අපේ නාලිකාවේ වෙනස ඒකයි. ඔබ හිතන්නේ නැති දේවල් තමයි අපි කරන්න හිතාගෙන ඉදිරියට. අපි මේ channel එකේ කරන වැඩසටහන edit කරලා නැහැ. බොරුවට orange ක්‍රෂ් එක ගහලාගෙන ඊට පස්සේ DC දෙන්නේ හොදි නෙමෙයි. ඒක පැහැදිලිවම උඹලට පේනවා ඇති. පැහැදිලිවම පේනවා ඇති. ඒ තියෙන orange ක්‍රෂ් එකමයි. ඔබ සමහරක් අය බොරුවට උඩින් වෙන දෙයක් හලාගෙන කනකොට තියෙන්නේ හොද්ද. එහෙම නෑ අපි edit කරලා නැහැ. තප්පර ගානම ඒ විදිහටම යනවා වැඩසටහන. මොකද අමුතු දෙයක් නේද යාළුවනේ වෙන්නේ. බය වෙන්න එපා. තව ඉදිරියට යනවා මීට අමුතු දේවල්. මේ පටන් ගන්නවත් විතරයි. අපේ නාලිකාවේ වෙනස තමයි නොගැලපෙන කෑම දෙකක් ගලපගෙන කන විදිය. ඔයාලට මේ ගැන අදහස් දෙන්න පුළුවන්. පහලින් කමෙන්ට් එකක් ලියන්න පුළුවන්. මොකද මේ ගැන හිතන්නේ කියලා. මම හිතනවා බලන්න මේ මීට කලින් මේ වගේ සිදුවීමක් දැක නැති වෙද්දි කියලා. ඔරෙන්ජ් ක්‍රෂ් සමග පාන් කෑම. රායි එක වෙනසක් එක කරාම මන්න මේක සාමාන්‍ය දෙයක්. මොකද මේ පානි පරිප්පු එකයි ඔරෙන්ජ් ක්‍රෂ් එක පාන් කෑවත් එකයි. මොකද මේ ඔරෙන්ජ් ක්‍රෂ් එක පාන් කෑව කියලා පාන් මිස වෙන්නේ නැහැ නේද? පාන් මිස වෙන්නේ නැහැ ඔරෙන්ජ් ක්‍රෂ් එක කෑවා කියලා. ඉතින් ඉන්න අපි හැම දෙයකම පුරුදු වෙන්න ඕනේ. මොකද ඔබ නියමයක් නෙමෙයි. කිරිබත් කරනවා නම් උණු මිරිසුමයි. පාන් කරනවා නම් හොද්දක්මයි ඕනේ කියලා නියමයක් නැහැ. දැන් මේ මං කන්නේ උඹලා කනවා. මොකද මේක මිස වෙන්නේ නැහැ නේද? ඒක කරා කෑවා කියන්නේ. ආතලයි. බලන්න මේ දෙක කළා බලන්න පුළුවන් බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. මම අමුතු වැඩ කරන කෙනෙක්
හිතන්නේ නැති දේවල් තමයි කරන්න උත්සාහ කරන්නේ හැමදාම. මොකද බලන අයට ආසාවක් ඇති වෙන්න. ඔන්න යාළුවනේ දැන් මම පාන් පෙත්තම්ම ගෑවා. යාළුවනේ මම පොඩි උපදේශයක් දෙන්න අපිට දැන් පාන් විතරනේ බල බත් කනවනේ. බත් කද්දී හරි මොනාරි කද්දී හරි බත් අපි බෙදනවාද බන්නේ කන්නේ. බත් කද්දී බල වතුර විදුරක් ගන්නවා නේද? ළඟට. වතුර විදුර කරන් බත් කටක් කනවා. ඊට පස්සේ වතුර විදුරක් බොනවා. ඒක කාදාවත් කරන්න එපා යාළුවනේ. මොකද ඒක හොඳ නෑ. මොකද වෛද්‍යවරු කියන්නේ එහෙමයි. ඔබ කාලා ඉවරනාන් පස්සේ වතුර බොන්න. එතකන් වතුර බොන්න එපා. බත් කටක් කනවා වතුර එකක් බොනවා එහෙම බොන්න එපා. වෛද්‍යවරු කියලා දෙන්නේ හොඳ නැහැ කියලා. ඉරණොත්නේ බොන්න. ඒක ඉතින් ඉරවණේ දබරා කියන කියතෑගෙන. නමුත් අර ප්‍රධාන දේ ඔබ බත් එක කාලා ඉවර වෙනකම් වතුර බොන්න එපා. ඒක වෛද්‍ය මතයක් අපේ මතයක් නෙමෙයි. නේ යාළුවනේ මම තා පාන් පෙත්තක් ගත්තා. අකමයි ඈ වෙනස් නෑ. අරකමයි. මොන එඩිට් කරලානේ අපේ channel එක. එඩිට් කරලා මේව හදන්නේ නෑ. ඔය ගලාගෙන යනවා තප්පර ගන්නම. දැන් වෙන නාටි ගන්න මම එඩිට් කරලා දෙක තියෙනවා නේද? උරුවට පේන්න දාගන්න ඕනෙම ක්‍රෂ් එක. නමුත් DC ඇතුළේ තිබෙන්නේ කනකොට හොද්ද? අපි එහෙම නෑ. මොනවා? තාඩියක් දාලා පෙන්නන්නම්. පේන්නේ දැන් විශ්වාස නොකරොත් දැන් පාන් පෙත්තර පොට්ට කලාගත්තා. බොතලේ ලැබුවා. අන්නදී. බලන්න මේකෙන් මට හිතෙන්නේ. බලන්න හිතන්නේ අදහස් චෝදනා ඕන දෙයක්. ඕන දෙයක් බලන්න පහලින් කමෙන්ට් එකක් ඉදිරියට ලියන්න පුළුවන්. අපි ආදරෙන් ගල්සා මුල් බලාපොරොත්තු වෙනවා. මොකද අපි අද පළවෙනි දවසේ අපි නාගා පටන් ගත්තා. යාළුවනේ මේ වගේ අමුතු දේවල් බලන්න ඉදිරියේදී බලන්න පුළුවන් නම් මොකද්ද කරන්න ඕනේ අපේ channel එක subscribe කරලා bell icon එකට ගහන්න පාන් පෙත්තකින් කුඩු වෙලා යන්න එක දෙපාරක් බලන්න. එතකොට අපි අසාමාන්‍ය වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට ඒක බලන්න පුළුවන්. ඇයිලා උදිත් එක්ක පාන් නෙමෙයි ඔරෙන්ජ් ක්‍රෂ් එක්ක පාන් කෑම. බ්‍රාඩ් තමයි මේක දැක්කම hina යන්නත් පුළුවන්. නමුත් අපි නාලිකාවේ පටන් ගත්තේ මිනිස්සුන්ට අමුතු දෙයක් දෙන්න ඕනේ ඉඳයි. දැන් මේක මම පරිප්පුවක් එක කෑවත් ඔයාලට ඒක අමුතු දෙයක් නෙමෙයි. ඔයාලට බලන්න කැමති වෙන්නේ නැහැ. ඔයාලට නිකන් බෝරින් වගේ වෙනවා නේද? ඒකින්ද අපි හිතුවේ මේ අසාමාන්‍ය දෙයක් කරන්න ඕනේ කියලා. ඒකේ තා ගොඩාක් ඉදිරියේදී අසාමාන්‍ය දේවල් වෙයි. ඒකට අපලා ඒ දේවල් දැනගන්න මොකද කරන්න ඕන මම කලින් පැහැදිලි කරා. එදින්ම subscribe කරලා ගහන්න bell icon එකට පාන් පෙත්තකින් ගැහුවා වගේ දෙපාරක්. පතනේ පැටලුණාට ගණන් ගන්න මේ කන වෙලාවේ නේද? මොකද කකා කතා කරනකොට පොඩ්ඩක් පැටලෙනවා. ඒක ගණන් ගන්න එපා යාළුවනේ. මහරජා දැන් තමනාය කියනවා මට අරකට එක කන්න බෑ. මම අර එළවලුව කන්නේ නෑ. මම අර මාළුව කන්නේ නෑ. එහෙමත් කියනවා. බ්‍රඩ වලතරන් ඇහිලා ඉතින් නේ ළමයි පවා. නමුත් මම මේ පාන් ඔරෙන්ජ් ක්‍රෂ් එක කනවා නම් ඔබලාට එළවලුව සමග කන්න බැරි. මට මේක ඉපා කියන්නේ මට ගන්න පුළුවන් නම් මේ පාන් එක්ක ඔරෙන්ජ් ක්‍රෂ් නොගලපන දෙක ගලපගෙන අයිය ඔබලාට ඒ දේ කරන්න බැරි. අයිය ඔබලා අර එළවලුවට කැමති නැත්තේ. මේ මාළුවට කැමති නැත්තේ. ඉතින් මේ රට දියුණු වෙන්නේ නැත්තේත් එහෙමයි. මොකද මිනිස්සු
මේ 아무තු දේවල් හොයන්න. කන්න. ලැබුණ දේෙන් කාලා සතුටු වෙනවා නෙමෙයි. ඉතින් අපි දැනගන්න මේ අපි මේ වැඩසටහන කරන්නේ ඒකත් උදාහරණයකට දෙන්න ඕනන්ට අපිට හම් වෙන දේ අපි කන්න ඕන. මොකද වහනේ මේනේ අපිට දෙන්නේ අපේ අම්මා තාත්තා හදලා දෙන්නේ අපිට වහනේ මේ. ඉතින් අපි දැනගත යුතුයි අපිට මොනවා දුන්නත් අපි කන්න පුරුදු වෙන්න ඕන. නේද? ඔද්ද ඉවරගෙන එන්නේ. ඔද්ද කියන්නේ ඔරෙන් ක්‍රෂ් එක. අන්නම් මටත් පුල්ලුණා. පාම්පේ දෙවුනම ගෑවා නේ යාළුවනේ මම. ගණන් කරගෙන යද්ද ප්‍රති ටික. ඔද්ද දැන් අඩි හරිය තියෙන්නේ. ඔද්ද කියන්නේ අපේ ඔරෙන් ක්‍රෂ් එක. ඔබට පේනවා ඇති ඔබ නවත්තනවා. එහෙනම් අපි අදට මටයි නිර වෙනවා. අදට වැඩසටහන අවසන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. මොකද අපි පළවෙනි වැඩසටහන අදයි. අපේ නම හොඳට මතක තියාගන්න subscribe කරලා තියාගන්න. Rights and Bites කියලා channel එක. ඔබට මොකද හිතෙන්නේ? දැන් අපි කරපු දේ ඔයගලන්ට ඕන දෙයක් පහලින් කියන්න කරන්න පුළුවන්. අපි ඔබගේ අදහස් ගල් මුල් චෝදනා අපි බලාපොරොත්තු වෙනවා. අපිට වෙයි වීම්තේයි. අපි මේ කරන දෙයට ඔයාලා කැමතිද? අකමැතිද? ඔයාලට ඕන දෙයක් කමෙන්ට් කරන්න පුළුවන්. ඒකින්ද පේන පයින් මෙසේජ් අද මෙතනින් අවසන් කරන්න යන්නේ. අපි ආයි මේ වගේම ගැලපෙන්නේ නැති කැම වර්ග දෙකක් ගලපගෙන කන්න පුළුවන් වෙන විදිහට අපි උගන්ට ආයෙත් වීඩියෝ එකක් දෙනවා. එහෙනම් එතකන් සිරුම දෙනාට චෙන් ජය වේවා කියලා. චෙරියෝ බයි.